සුරගල කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතා කළේ නිල්වන් ගුවන්තලේ පියබායමු රැනි සංසලේ. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් අද මම ඔයාලට අරන් ආවේ මේ දවස්වල ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන hair care වීඩියෝ එකක්. අපේ කොණ්ඩේ කියන්නේ අපේ පෙනුම ලස්සන කරන දෙයක් විතරක්ම නෙවෙයි. ඒක අපේ ආත්ම විශ්වාසයටත් ලොකු බලපෑමක් එල්ල කරනවා. ඉතින් ළමයි මේ දවස්වල සමහර පැතිවලට ගොඩක් අවුව සැරයිනේ. ඉතින් ගොඩක් දෙනෙක් අපේ හම අවුවෙන් ආරක්ෂා කරන්න සන්ස්ක්‍රීන් පාවිච්චි කරනවා. ඒත් අපි කවුරුත් හිතන්නේ නෑනේ අපේ කොණ්ඩේට අවුවෙන් වෙන්න පුළුවන් හානිය මොකක්ද කියලා. ඉතින් ළමයි අපි ගොඩක් වෙලාවක් අපේ කොණ්ඩේ අවුවට නිරාවරණය වුණාම කොණ්ඩේ ඇතුලේ තියෙන තෙතමනේ ටිකෙන් ටික අඩු වෙනවා. ඒ නිසාම කොණ්ඩේ වියලි වෙලා රළු වෙලා පාලනය කරගන්න අමාරු තත්යකටපත් වෙනවා. ඒ වගේම ගොඩක් අයගේ කොණ්ඩේ අග පැලෙනවා. ඊට පස්සේ අපේ කොණ්ඩේ දික් වෙන්නේත් නැහැ. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ අපේ කොණ්ඩේ අවුවෙන් ආරක්ෂා කරගන්න පුළුවන් වගේම අපේ කොණ්ඩේ මොයිස්චරයිසර් එක වැඩි කරගන්න පුළුවන් hair mask එකක්. හරි ඉතින් අපි වැඩි කතා නැතුව බලමු අපි මේ hair mask එක හදන්නේ කොහොමද කියලා. හරි ඉතින් අපිට මේක හදාගන්න ඕන වෙන්නේ ingredients දෙකයි. ඉතින් අපිට ඉස්සල්ලාම ඕන වෙන්නේ කොමාරිකා අරගෙන හොඳට සෝදලා ඒකේ අර දෙපැත්තේ තියෙන කටු තියෙන කෑල්ල අයින් කරලා දෙකට පලා ගන්න ඕනේ මේ විදිහට. ඒකල්ලා ඉතින් අර මැද තියෙන සුදු පාට ජෙල් එක අපි හැන්දකින් මේ විදිහට අයින් කරගන්න ඕනේ. කොමාරිකා කියන්නේ ස්වභාවිකවම ජලය බහුල ශාකයක්. ඒ නිසා වියලි රළු වෙලා තියෙන කොණ්ඩෙට තෙතමනය ලබා දෙන්න කොමාරිකා උදව් වෙනවා. කොමාරිකාවල විටමින්, khනිජ ලවණ හා ඇමයිනෝ අම්ලය වැනි පෝෂක ද්‍රව්‍ය අඩංගු වන බැවින් ඒවා කොණ්ඩෙට වගේම අපේ හිස් කබල රැක බලා ගැනීමටත් සහාය වෙනවා. විශේෂයෙන්ම අවුවට නිතර නිරාවරණය වෙන වියලි හෝ ෆ්‍රිසි කොණ්ඩයක් තියෙන අයට මේ කොමාරිකා hair mask එක හොඳ මොයිස්චරයිසිං කෙයා එකක්. ඉතින් මේ hair mask එක පාවිච්චි කළාම කොණ්ඩේ මෘදු බව වැඩි කරගන්න වගේම ස්වභාවිකව දිලිසීම පවත්වා ගන්නත් කොණ්ඩේ පහසුවෙන් පීරන්නත් ඩැමේජ් වෙලා තියෙන hair එක රිකවර් කරගන්නත් උදව් වෙනවා. හරි ඉතින් ඊට පස්සේ අපි ඒ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ ගානට වගේ එනකන් හොඳට බ්ලෙන්ඩ් කරගෙන අපි ඒක වෙන භාජනයකට දාගන්න ඕනේ. ඉතින් ළමයි මේකට වතුර ඇඩ් කරගන්න ඕනේ නෑ. ඒකෙන්ම බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ විශේෂම දේ තමා අපි ඒකට ඔයිල් එක ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මම නම් ඇඩ් කරගන්නේ ඔලිව් ඔයිල්. ඉතින් ඔයාලා ළඟ පොල් තෙල් තියෙනවා නම් පොල් තෙල් ඇඩ් කරගන්න. නැත්නම් ඔලිව් තෙල් තියෙනවා නම් ඔලිව් තෙල් ඇඩ් කරගන්න. ඒ කරලා ඉතින් ඒක ඇඩ් කරලා හොඳට ඒක මික්ස් කරගන්න තියෙන්නේ කොමාරිකා එකත් එක්ක. ඉතින් කොමාරිකා වලට මේ තෙල් එකතු කරන්නයි කියලා ඔයාලා බලයි. ඉතින් කොමාරිකා වලට පොල් තෙල් හරි ඔලිව් ඔයිල් හරි එකතු කරාම කොණ්ඩෙට එක්ස්ට්‍රා නරිෂ්මන්ට් එකක් ලබා දෙන්න උදව් වෙනවා. ඒ නිසා තමයි අපි මේක එකතු කරන්නේ. දැන් ඉතින් අපිට හොඳට hair mask එක කොණ්ඩෙට ඇප්ලයි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට කලින් ඔයාලා ගෙදර තියෙන පරණ මැඳුම ඇඳගන්න. මොකද මේක ඇඟේ හැලෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඔක්කොටම කලින් අපි කොණ්ඩේ හොඳට ගැට ටික කඩලා පීරගෙන ඉන්න ඕනේ. ඉතින් මම හොඳට ගැට කඩලා පීරන් ඉන්නේ. ඔයාලත් ඉතින් හොඳට කොණ්ඩේ ගැට ටික කඩලා පීරගන්න. අපි ඉතින් දැන් මේක හොඳට අපේ ස්කැල්ප් එකට ඉස්සල්ලාම ගාගෙන ඉමු. ඉතින් ළමයි ඔයාලත් මේක ස්කැල්ප් එකට ගාද්දී මෙන්න මේ විදිහට හොඳට සෙක්ෂන් විදිහට බෙදලා ඒක හොඳට අපේ ස්කැල්ප් එකට වදින විදිහට ඔයාලා ගා ගන්න ළමයි. ගෑනු ළමයි විදිහට අපි හැමෝම කැමතියිනේ හරිම ලස්සනට අපේ කොණ්ඩේ තියාගන්න.
ඉතින් ළමයි මේ අවසර කාලෙදී එහෙම අපි අපේ කොණ්ඩේ ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ අවසරට අපේ කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙනවා. අගිසි පැලෙනවා. එතකොට අපේ කොණ්ඩේ ෆ්‍රිසී වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් අපි සතියකට සැරයක්වත් මේ වගේ හෙයා මාස්ක් එකක් දාන්න ඕනේ. නැත්නම් අපේ කොණ්ඩේ ගොඩක් දුරට ඩැමේජ් වෙන්න බලනවා. ඉතින් ඔයාලත් අව්වේ යනවා නම් සතියකට සැරයක්වත් මේ හෙයා මාස්ක් එක කොණ්ඩෙට දාන්න. අනිවාර්යෙන් ඔයාලා කොණ්ඩෙට මේක දාලා මට රිසල්ට් කියන්න. අනිවාර්යෙන් ඔයාලටත් වෙනසක් තියෙයි. අපි මේ හෙයා මාස්ක් එක අපේ ස්කැල්ප් එකට දානවා වගේම තමයි අපි මේක අපේ හෙයා එකටත් දාන්න ඕනේ. අපි මේක වැඩිපුර දාන්න ඕනේ අපේ කොණ්ඩේ අග කොටසට. ඉතින් ඒ ටිකනේ ගොඩක් දුරට ඩැමේජ් වෙන්න බලන්නේ. ඉතින් ඒ නිසා වැඩිපුර කොණ්ඩේ අග කොටසට මේ හෙයා මාස්ක් එක දාන්න. කොණ්ඩෙට ආදරය කරන එක කියන්නේ ලොකු වියදම් කරන එකම නෙවෙයි. දවසට විනාඩි කිහිපයක් ඒ වෙනුවෙන් වෙන් කරන එක, ඒක පරිස්සමින් පීරන එක, ඒකට අවශ්‍ය කෙයා එක දෙන එක තමයි ළමයි වැදගත්ම. සමහර වෙලාවට අපි අපේ කොණ්ඩේ ගැන සතුටු වෙනවා. තවත් සමහර වෙලාවට මගේ කොණ්ඩේ මෙහෙමයි මට ලස්සනට තියාගන්න බෑ කියලා හිතන අවස්ථා තියෙනවා. හැබැයි ළමයි හැම කොණ්ඩෙකටම Tamanට ආවේනික වුණ ලස්සනක් තියෙනවා. අපි කරන්න ඕනේ අපේ ඒ ලස්සන කොණ්ඩේ අඳුරගෙන ආදරෙන් බලාගන්න එක. ඉතින් අද ඉඳන් ඔයත් ඔයාගේ කොණ්ඩේ දිහා බලන විදිහ ටිකක් වෙනස් කරන්න. මේක මට කරදරයක් කියලා කවදාවත් හිතන්න එපා. මම මේක හරිම ආදරෙන් බලා ගන්න ඕනි කියලා හිතන්න. කාලයත් එක්ක ඔයා දකීවි ඔයා දෙන ඒ පුංචි ආදරේ, ඒ පුංචි කෙයා එක කොණ්ඩෙට කොච්චර ලස්සන වෙනසක් ගෙනාවද කියලා. ඉතින් අනිවාර්යෙන් ඔයත් ඔයාගේ කොණ්ඩෙට ආදරේ කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් ඔයාලා දැක්කනේ මම කොහොමද මේක මගේ කොණ්ඩෙට ඇප්ලයි කරගත්තේ කියලා. ඉතින් හොඳට මේක අපේ කොණ්ඩෙට ඇප්ලයි කරගන්න ඕනේ. ඔයාලගේ කොණ්ඩෙට ඇති ප්‍රමාණයට කොමාරක අරගන්න ළමයි. ඒක කියන්න ඕනේ ඉතින් ඔයාලට. ඊට පස්සේ මෙන්න මේ විදිහට කොණ්ඩේ උඩට කරලා ක්ලිප් එකක් ගහගන්න ඇඟට වැටෙන්නේ නැති වෙන විදිහට. ඉතින් මම නම් ළමයි මේක පැය දෙකමාරක් වගේ තියනවා. තියලා තමයි මම හෙයා එක වොෂ් කරන්නේ. ඉතින් පීනස වගේ තියන අය නම් පැය භාගයක් විතර තියන්න. මොකද මේක සීතලයි. මම ඉතින් හෙයා එක වොෂ් කරද්දී මම ෂැම්පූ දාලා තමයි මම හෙයා එක වොෂ් කරන්නේ. ඉතින් ඔයාලා ෂැම්පූ දාලා හෙයා එක වොෂ් කරන්න. හැබැයි කන්ඩිෂනර් නම් කරන්න ඕනේ නෑ ළමයි. එහෙනම් මම හෙයා එක වොෂ් කරගෙන එන්නම්. ටඩා මං කොණ්ඩේ වොෂ් කරගෙන ආවා. ඉතින් බලන්නකෝ ළමයි කොණ්ඩේ වොෂ් කරාට පස්සේ කොණ්ඩේ හරිම මොයිස්චරයිසිං ගතියක් පේනවනේ. නිකන් අර දිලිසෙනවා වගේ. ඉතින් ඇත්තටම මේ හෙයා මාස්ක් එක මාර හොඳයි. මොකද මම මේක පාවිච්චි කරන්නේ දැන් ගොඩ කාලෙකින් ඉඳන්. මං හිතන්නේ මං කොණ්ඩේ පවන්න ගත්ත කාලේ ඉඳන් වගේම මං මේ හෙයා මාස්ක් එක දානවා. ඉතින් ඔයාලත් මේක අනිවාර්යෙන් දාන්න. දාලා බලන්නකෝ ඇත්තටම ළමයි ඉතින් හොඳ රිසල්ට් තියෙනවා. මම නම් ඉතින් මේක දානවා ළමයි. ඉතින් බොරු කියන්න ඕනේ නැහැ නේ මම මේක දානවා. ඉතින් මම දාන නිසා තමයි මම ඔයාලත් එක්ක මේක ෂෙයා කරගත්තේ. ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතලා. මම කොණ්ඩේ වේලගෙන එන්නම්. ඉතින් මේ තියෙන මගේ කොණ්ඩේ 100%ක්ම වේලුණාට පස්සේ ඉතින් බලන්නකෝ ළමයි ඇත්තටම මාරම ලස්සනයි කොණ්ඩේ. හරිම සිල්කි විදිහට තියෙනවා. ඉතින් ඔයාලත් මේ හෙයා මාස්ක් එක පාවිච්චි කරලා මට රිසල්ට් කියන්නකෝ. මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන් යන්න. තව ලස්සන වීඩියෝස් වලින් ඉස්සරහදී හම්බෙමු. එහෙනම් මං අදට ගිහින් යන්නම්. Thank you for watching. Bye bye.